සම්බෝලයාගේ ගෙදර ඇවිදිනවා. මං හිතන්නේ සම්බෝලයා සෙල්ලම් කරාද නැත්නම් කවුරු හරි වෙන කවුරු හරි සෙල්ලම් කරාද දන්නේ නැහැ. තායි ඔය විදිහටම තිබ්බා. හරියට නෙවෙයි. තිබ්බ වැඩට යන්න වෙලාව හරින්ද විනාඩි 10යි තියෙන්නේ. එහෙනම් අපි යමු. මොකද? මොකද? Good morning. සම්බෝලේ? මොකෝ මේ නකුටත් තුම්බගෙන උදේ පාන්දර. මොකෝ මේ? මොකෝ මේ නකුටත් තුම්බගෙන? දඩේමකත් සෙට් වුණාද? වයිලුත් කෙලින් කරගෙන උදේ පාන්දර. මොකද නකුටත් තුම්බගෙන? මොකෝනේ? සම්බෝලයාව එහෙම තියලා මම යනවා සයින් ඔන් දෙන්න. තව විනාඩි 5ක් වගේ ඇත්. ඕන් ඉතින් මගෙත් එක්ක සයින් ඔන් දෙන්න එනවා. යන් වැඩට අපි. Good morning ළමයි. ඉතින් මේ තමයි මම ඔයාලා හැමදාම මගේ අත් දෙකයි කනපොන ඇවිදින ඒවා දැක්කට මම දකින්නේ නැහැ නේ. මේ තමයි මම. අපේ ඔෆිස් එක ඇතුලේ බස් කැප්ටන්ලා ගොඩයි වාඩි වෙන්නත් ඉඩක් නැහැ අද. ඉතින් ඒකින්ද මම පොඩ්ඩක් ආවා එළියට වාඩි වෙලා ඉන්න. මේ තමයි ඉතින් අපි ඔෆිස් එකේ ඉස්සරහා. බීම එකක් බොන්න ආවා. මැංගෝ with grape. ඒකේ රස එච්චර සෙට් නැහැ. අල් රායි. ඒ මදුවට ඒක බීමේ බටෙත් මිසින්. කොහෙද දන්නේ නැහැ. කමල් නැහැ කියලා කතරෙන් කපලා ඉතින් බොනවා. අද මගේ ටාස්ක් එක බස් එකක් මාරු කරගෙන තියෙන්නේ 18 මීටර් බස් එකක්. මොකක් හරි බස් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒකෙන්ද ඒ වෙනුවට අලුත් ෆ්ලීට් එකක් අලුත් බස් එකක් මෙහෙ ඉඳන් අරගෙන ගිහිල්ලා අර පරණ බස් එක අරගෙන එන්න තමයි තියෙන්නේ. ඉතින් බස් එකේ හිටියේ යාළුවෙක්. එයා කන්න ගත්ත එක කනවාද කියලා අහලා දීලා ගියා. ඉතින් මට යන්න වෙලාව තියෙන හින්දා මම මේක කාලම ආපහු අනිත් බස් එක අරගෙන ඩිපෝ එකට යනවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කෑමක් කිව්වොත් ඉතින් දන්නවනේ. දැන් ඉතින් අනිත් බස් එක අරගෙන ඩිපෝ එකට යන්නයි හදන්නේ. රටේ ඉඳන් ලංකාවට යනකොට අන්න අර වගේ ලගේජ් පාවිච්චි කරන්න එපා. ප්‍රශ්නේ අපි ගන්න බඩු වැඩි හින්දා අපිට ඒක ගානක් තේරෙන්නේ නැහැ. අන්තිමේට මෙන්න මේ වගේ බඩු ඉතුරු කරලා තමයි යන්න වෙන්නේ. කොච්චර දැම්මත් කිලෝ 25යි 24යි කොච්චර අඩු කරත් දැන් අර කයින් කළත් මේකේ තියෙනවා කිලෝ 22ක්. අර පේනවනේ? ඒකෙත් තියෙනවා කිලෝ 21ක්. කිලෝ 40 ගෙන යන්න පුළුවන් 45ක් විතර බඩු අරගෙන තියෙනවා. කොහොමද ඉතින් මේක කරන්නේ? බෑනේ කරන්න අර. මේ තරහදියක් තියාගෙන කිරලා අන්තිමේට මගේ හොන්දත් රිදෙනවා. කොච්චර කරත් 40යි 45යි. මගේ යාළුවෝ හැමෝම වැඩට ගිහිල්ලා. ඉතින් උදේ පාන්දරින්ම මං වැඩට ගිහිපු හින්දා දවල් වෙනකොට වැඩ ඉවරුණා. ඉතින් දවල්ට කාලා කාමරයට ගිහිල්ලා පොඩ්ඩක් නිදාගත්තා. ඉතින් මගේ අද දවස ඉවර වුණේ ඔහොමයි. එහෙනම් අවසාන වෙනකම් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.